සුබ දවසක් සියලු දෙනාටම. ඔබට තියෙන මුදල් ප්‍රශ්න සියල්ල විසඳගන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්. එදිනදා ජීවිතයේ පුරුද්දක් වශයෙන් ලොතරැයි ගන්න මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ඔබත් ඒ අතරින් එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කොච්චර ගත්තත් 40ක් 80ක් විතරයිද තියෙන්නේ. මේ දේවල් කරලා බලන්න. ඔබටත් ලොතරැයි වාසනාවක් ලබා ගන්න පුළුවන්. ඔබට ලොතරැයියක් ඇදෙන බව විශ්වාස කරන්න. එකම දෙයක් එකම අරමුණකින් එක දිගට විශ්වාසයෙන් කරගෙන ගියත් ඒක ස්වභාවයක් වෙනවා. ලොතරැයියක් මිලදී ගැනීමේදී මේක ඇදෙයිද ඇදෙන්නේ නැති වෙයි කියලා හිත ගන්න එපා. මිලදී ගද්දී මට මේ ලොතරැයිය අනිවාර්යෙන් ඇදෙනවා කියලා විශ්වාසයෙන් ගන්න. එක දවසක් දෙකක් අරන් ඇදෙන්නේ නැහැ කියලා අතාරින්න එපා. ඔයාට හිතුනොත් ලොතරැයියක් ගන්න ඕනි කියලා අන්න ඒ දවසට ගන්න. එහෙම නැත්නම් ගන්නම වෙන අවස්ථාවක් ලොතරැයි විකුණන කෙනෙක් ළඟටම ආපු අවස්ථාවක් වගේ අවස්ථාවක් ආවම ඔය අනිවාර්යෙන් ඉතින් ලොතරැයියක් ගන්න. අසරණ කෙනෙකුට උදව්වක් වශයෙන් වුණත් ඔයාට ලොතරැයියක් ගන්න පුළුවන්. ඒ ගන්න අවස්ථාවකදී රුපියල් 20ක් හෝ වැඩිපුර ලබා දෙන්න කාරුණික වන්න. ලොතරැයියක් ගත් පසු පළමුවෙන්ම එය විකුණු පුද්ගලයාගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන්න. ඉන්පසු ඔබට දැනටමත් ලොතරැයි ඇදිලා කියලා හිතලා විශ්වයට ස්තුති කරන්න. 888 ක්‍රමවේදය භාවිතා කරන්න. මුදල් ගලාගෙන ප්‍රබල සංකේතයක් තමයි 888 කියන්නේ. මේ ක්‍රමය භාවිතා කරලා ඔබට විශ්වයෙන් ලොතරැයි දිනුමක් ලබා ගන්න පුළුවන්. මේ ක්‍රමවේදය කරන විදිහ මම සරලව ඔබට කියලා දෙන්නම්. දින 8ක් මේ ක්‍රමවේදය කරන්න ඕනේ. කොලයක් අරගෙන 8 වතාවක් Tamanට අවශ්‍ය දේ දැනටමත් ලැබිලා කියලා ඒ කියන්නේ Tamanට අවශ්‍ය ලොතරැයිය දැනටමත් ඔබට ඇදිලා කියලා හිතලා ලියන්න ඕනි. රුපියල් මිලියන 1 ලොතරැයි දිනුමක් මාහට ලබා දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි. අන්න ඒ වගේ ඔබට කැමති දේ 8 වතාවක් කොලේ ලියන්න ඕනි. ඊට පස්සේ මේ කොලේ නමලා පිටිපස්සෙනුත් 888 කියලා ලියන්න. මේ ක්‍රමවේදය දවස් 8ක් පුරුදු කරලා බලන්න. මේ ක්‍රමවේදයෙන් ඔබට මුදල් ශක්තිය ලැබෙනවා. ඔබට අවශ්‍ය මුදල ලබා ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. දිනපතා උදෑසන අවදි වූ විට සහ රාත්‍රී නිින්දට යාමේදී ඔබට ලොතරැයියක් ඇදිලා කියලා හිතන් ඒ සතුට අත්විඳින්න. ඔබ ලොතරැයිය ඇතුළු පසු කරන දේවල් සිතින් පවා ගන්න. විෂුවලයිස් කරන්න. ටික කාලයක් මේ දේ කරන විට ඒ සතුට ඔයාට ඇත්තටම අත්විඳින්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරලා බලන්න. විශ්වයත් සමග බැඳී සිටින්න. ඔබ විශ්වාසයෙන් මේ දේවල් කරන්න. ඔබ ගුණයහපත් නම් ඔබගේ පුංචි හෝ පෙරපිනක් ඉක්මනින් ඉස්මතු වී ඔබට අනිවාර්යෙන් ඔබ අවශ්‍ය දේවල් සිතන පතන ආකාරයටම ලබා ගන්න පුළුවන් වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්.